ආයිබෝවන් මේ ඔබේ ජීවිතයට වැඩිම වටිනාකමක් එක් කරන YouTube වැඩසටහන. අපි පහුගිය සතියේ කතා කරා කිසියම් සැකකරුවෙකුව අත්අඩංගුවට ගන්න කොහොමද කියලා. ප්‍රශ්න වෙන්නේ මෙහෙම අත්අඩංගුවට ගන්න විදිහ ගැනත් යම් ගැටලු තියෙනවා. ඒ ගැනත් අපි දැනුවත් කරා. ඊගාවට තියෙන කාරණාව තමයි පොලිසිය අපිව අත්නෝමතික ආකාරයට අත්අඩංගුවේ රඳවා තබා ගන්නවා. එහෙම තියාගන්න පුළුවන්. සමහර සේවාදායකයන්ගේ ඥාතීන් අපිට ඇවිල්ලා කියනවා මගේ පුතාව අරන් ගිහලා දැන් දවස් 3ක් වෙනවා තාම පොලිසියේ ඉන්නේ මේ මොකද්ද ඔය එකක් ගැන ප්‍රශ්න කරනවා කියලා. හොඳට මතක තියාගන්න ඕන කාරණාව තමයි පොලිසියට කිසියම් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තට පස්සේ පොලිස් ස්ථානයේ රඳවා තබා ගන්න පුළුවන් පැය 24ක කාලයක් විතරයි. අත්අඩංගුවට ගත්ත වෙලාව ඉඳලා නෙවෙයි මේක ගණන් ගන්නේ පොලිස් ස්ථානයට ගෙනාපු වෙලාවේ ඉඳලා. ඒකයි කිව්වේ රඳවා තබා ගත හැකි උපරිම කාලය පැය 24යි. මේ පැය 24 තුල අදාළ තැනැත්තව ආසන්නතම ළඟම පිහිටි නිසි අධිකරණයට ඒ කියන්නේ මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට එදා දවස නිවාඩු දවසක් නම් මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට බාර දිය යුතුයි. මොකද සමහර අය හිතනවා අත්අඩංගුවට ගත්තාම පැය 24ක් තුල බාර දෙන්න ඕන මේ වැඩ කරන වෙලාවල් වලදී විතරයි කියලා. සමහර පොලිස් නිලධාරීනුත් හිතේ තියාගෙන ඉන්නවා සිකුරාදා හවස අත්අඩංගුවට ගත්තොත් සැකකාරයාව උසාවියට දාන්න ඕන සඳුදා උදේට කියලා. ඉතින් පොලිස් නිලධාරීනුත් මේක ගැන සමහරලාට දන්නේ නැත්නම් ඉතින් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාවද? හොඳට මතක තියාගන්න. අත්අඩංගුවේ තබා ගැනීම කියන කාරණාවේදී වැඩ කරන දවල්, සතියේ නිවාඩු දවල්, පෝයේ නිවාඩු දවල්, සිංහල අවුරුද්ද නිවාඩු දවල් එහෙම එකක් නැහැ. අත්අඩංගුවට අරගෙන පොලිසියට ගෙනාවනම් ඒ ගෙනාව වෙලාවේ ඉඳලා පැය 24ක් තුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන ළඟම තියෙන. දැන් මහේස්ත්‍රාත් අධිකරණයේ නිවාඩු නම් සෙනසුරාදා නිවාඩු, ඉරිදා නිවාඩු, පෝයේ නිවාඩු, අලුත් අවුරුද්ද නිවාඩු එහෙම කියලා මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ කරන දවස වෙනකම් පොලිසිය තියාගන්න බෑ. සාමාන්‍යයෙන් අධිකරණයේ නිවාඩු දවස්වලට මහේස්ත්‍රාත්තුමාගේ නිල නිවස වෙත සැකකරුවන් ඉදිරිපත් කරන්න ඕන. සමහර වෙලාවට මහේස්ත්‍රාත්තුමා ප්‍රදේශයෙන් පිට ගිහිල්ලා නම් මහේස්ත්‍රාත්තුමාගේ කාර්ය ආවරණය කරන්න වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙක් අදාළ ප්‍රදේශයේ ඉන්න මේ නීතිඥවරුන් අතරින් ජ්‍යෙෂ්ඨතම නීතිඥවරයෙක් පත් කරලා යන්නේ. නිකන් යන්න බෑ එතුමට. අන්න ඒ වෙලාවට ඒ වැඩ බලන මිනිසුතුමාගේ කාර්යාලයට හෝ වැඩ බලන මිනිසුතුමාගේ නිවසට හෝ සැකකරු ඉදිරිපත් කරන්න ඕන. සැකකරු ඉදිරිපත් කරාට පස්සේ එක්කෝ රක්ෂිත බන්ධනාගාරගත කරන්න පුළුවන් නැත්නම් අපමත මුදා හරින්න පුළුවන්. මේ කාල සීමාව පොදුවේ ගත්තම පැය 24යි. හැබැයි විශේෂ අවස්ථා තියෙනවා. උදාහරණයක් හැටියට මිනීමැරීම. මිනීමැරීමට තැත්කිරීම, ස්ත්‍රී දූෂණය, අපහරණය, මිනීමැරීම සඳහා හෝ ස්ත්‍රී දූෂණය සඳහා හෝ අපහරණය, බරපතල ආකාරයේ සොරකම්. මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසියම් කෙනෙක් අත්අඩංගුවට ගත්තහම පැය 24ක් තුල විමර්ශන අවසන් කරගත නොහැකි නම් මහේස්ත්‍රාත්තුමාගේ අවසරය මත තවත් පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ බලය පොලිසියට තියෙනවා. හැබැයි මේ වෙලාවට මෙහෙම රඳවාගෙන ප්‍රශ්න කරන්න ඕන කියලා සහකාර පොලිස් අධිකාරීවරයෙකුට වඩා ඉහළ නිලධාරියෙක්ගේ අනුමැතියක් ඕන වෙනවා. එහෙම නැත්නම් ඉල්ලීමක් ඕන වෙනවා. ඒ අනුව මහේස්ත්‍රාත්තුමා තවත් පැය 24ක් කාලයක් අත්අඩංගුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අවසර දෙනවා. ඊට අමතරව මේ අත්අඩංගුවට රන් තියෙන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ නම් මේක දින 90ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඒ සඳහා ආරක්ෂක අමාත්‍යවරයාගේ නිර්දේශයක් අවශ්‍ය වෙනවා.
ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් නිර්දේශයක් අනුව තමයි දින 90ක් දක්වා රැඳවුම් නියෝගයක් ලබාගෙන ඒකත් මහේස්ත්‍රාත් අධිකරණයට දන්වලා මෙන්න මේ ආකාරයෙන් තැනැත්තෙක් අත්අඩංගුවට ගත්තා. ඔහු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මෙන්න ආරක්ෂක අමාත්‍යවරයාගේ නිර්දේශයක් තියෙනවා. ඒ මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න පුළුවන් කියලා අධිකරණයේ අවසරයක් ඇතුව ඔහු රඳවා ගන්න ඕන. මේ ආකාරයට හැර කිසියම් තැනැත්තෙකු අත්අඩංගුවට අරගෙන පොලිසිය මේ කියන සීමාවන් වලින් පිට කෙනෙක්ව රඳවා තබාගෙන ඉන්නවා නම් පොලිසිය කරන්නේ නීති විරෝධී ක්‍රියාවක්. එවැනි නීති විරෝධී ක්‍රියාවක් පොලිසිය විසින් කරන බවට දැනගන්න ලැබුණු වහාම කළ යුතු දේ තමා මානව හිමිකම් කමිෂන් සභාවට ඒ බව දන්වන එක. මේක අත්‍යවශ්‍ය කාරණයක්. මානව හිමිකම් කමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාල තියෙනවා. මේ ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයකට මේ පැමිණිල්ල දාන්න පුළුවන්. කිසියම් කෙනෙක්ව නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම ගැන ඔබට මූලික සාක්ෂියක් අවශ්‍ය නම් ඔබ වහාම ඒ බව ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත වාර්තා කරන්න. එයත් සාක්ෂියක් කරගෙන මානව හිමිකම් කමිෂන් සභාවට මේක වහාම දන්වන්න ඕන. මොකද පොලිසිය කෙනෙක් නීති විරෝධීව අත්අඩංගුවේ තබා ගැනීමෙන් අපේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා. අපිට මූලික අයිතිවාසිකම් රණ්ඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන්න පුළුවන්. හැබැයි ඒ සඳහා අපිට තියෙන මාසයක කාලයක් විතරයි. එතකොට නිසි පිළිවෙලක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් රණ්ඩුවක් ගොනු කරද්දී. එතකොට මේ කාලය මාසයක කාලය අපිට මදි වෙන්න පුළුවන්. ඒක නිසා එයින් සහනයක් ලබා ගැනීම පිණිසත් වහාම මානව හිමිකම් කමිෂන් සභාවේ මූලස්ථානයේ වෙත හෝ ප්‍රාදේශීය කාර්යාලයක් වෙත මේ නීති විරෝධී අත්අඩංගුවේ රඳවා තබා ගැනීම ගැන වහාම දන්වන්න ඕන. ඒ සඳහා අදාළ සැකකරු නිදහස් වෙලා යනකම් ඉන්න එපා. ඥාතියෙක් හෝ හිතවතෙක් වහාම මේ ක්‍රියාමාර්ගය ගන්න. එසේ නොවුනොත් අපිට අර නිදා සිටින්නා නීතිය අවදි නොකරයි කියන සංකල්පය යටතේ අපි නිසි ආකාරයෙන් ඒ නීති විරෝධී ක්‍රියාවට විරුද්ධව කටයුතු නොකළාය කියලා අපිට සහන ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න සාමාන්‍ය නීතිය යටතේ කෙනෙක් රඳව ගන්න පුළුවන් පැය 24යි. විශේෂ අවස්ථාවල අධිකරණයේ අවසර ඇතුව පැය 48යි. එසේ නොවේ නම් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ නම් ඒක දින 90ක් දක්වා රැඳවුම් නියෝගයක් ලබාගෙන රඳවා තබා ගන්න පුළුවන්. මේ ආකාරයෙන් නොවන වෙනත් ඕනෑම ආකාරයකට හිර කූඩුවේ නෙවෙයි මේ පොලිසි සිරමැදිරියේ නෙවෙයි එයා ඉන්නේ. එයා තියලා තිබ්බේ බංකුවේ. එතකොට රඳවා තබා ගැනීමක් නෙවෙයි. එහෙම කතාවක් නැහැ. පොලිසිය ගේට්ටුවෙන් ඇතුල් වුණා නම් පොලිසිය ගේට්ටුවෙන් ඇතුල් නම් ඉන්නේ ඒක රඳවා තබා ගැනීමක් තමයි. ඒ නිසා නීතිය දක්වලා තියෙන මේ ක්‍රමවේදයට පිටින් කිසියම් තැනක් රඳවා තබාගෙන ඉන්නවා නම් එය නීති විරෝධී රඳවා තබා ගැනීමක්.